තුලා ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 2 වෙනිදා එනම් බ්‍රහස්පතින්දා දිනය ඔබගේ නිවසේ කටයුතු, පවුලේ කටයුතු, මව, වාහන සම්බන්ධ කටයුතු, ඉඩකඩම් සහ අධ්‍යාපනය මෙන්ම ඔබගේ මානසික සැනසීම සම්බන්ධ කාරණා වඩාත් ඔබගේ අවධානයට ලක්වන දිනයක් වනු ඇති. රැකියාව සම්බන්ධ වගකීම් සහ පවුලේ කටයුතු අතර සමබරතාවයක් පවත්වා ගැනීම අවශ්‍ය වන දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. උදෑසන 9:26 දක්වා වන කාලය පවුලේ වගකීම් සහ වැදගත් තීරණවලට වැඩි අවධානයක් යොමු වනු ඇති. ඉන් පසුව එළඹෙන කාලය සාකච්ඡාවන්, උපදෙස් ලබා ගැනීම, ලිපි ලේඛන කටයුතු, අධ්‍යාපනික කටයුතු සහ වැඩිහිටියන්ගේ අදහස් විමසීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනවා. මෙම දිනේ ඔබගේ මනස තරමක් බරගතියකින් යුක්ත විය හැකි බැවින් සංසුන්ව කටයුතු කිරීම වඩා යහපත් වන දිනයක් වනවා. මෙම දිනේ නව ආරම්භයන්ට වඩා පවතින කටයුතු සකස් කර ගැනීම, නිවසේ ප්‍රශ්න විසඳා ගැනීම, පවුලේ සාකච්ඡා පැවැත්වීම සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම වඩාත් සුදුසු වනු ඇති. උදෑසන කාලයෙන් පසුව sannivedana කටයුතු, ලියකියවිලි කටයුතු, දුරකථන ඇමතුම්, කෙටි ගමන් බිමන් සහ ගනුදෙනු වැඩි වන කාලයක් උදා වනවා. ඔබගේ රැකියාව, ඔබගේ නම, ප්‍රසිද්ධිය, ඉහළ නිලධාරීන්ගේ සහයෝගය සහ නිර්මාණශීලී කටයුතු සම්බන්ධයෙන් යහපත් අවස්ථාවන් උදා වන දිනයක් වනවා. නමුත් පණිවිඩ, ලිපි ලේඛන, ගිවිසුම් සහ කාර්යාලීය කටයුතු හොඳින් පරීක්ෂා කර ඉදිරියට යාම වඩා වැදගත් වනු ඇති. හදිසි කෝපය, අනවශ්‍ය වියදම්, ශරීරය වෙහෙසා කරන කටයුතු, රථවාහන භාවිතයේදී නොසලකිලිමත්කම සහ පවුලේ දේපළ සම්බන්ධ කතාබහවලදී ඉවසීමෙන් කටයුතු කිරීම අවශ්‍ය වනු ඇති. එසේම ඔබගේ මිතුරන්, දරුවන් සහ පුද්ගලික බලාපොරොත්තු සම්බන්ධයෙන් ඉක්මන් නිගමනවලට නොඑළඹීම සුදුසු වනවා. මෙම දිනේ රාහු කාලය දහවල් 1:49 සිට 3:22 දක්වා යෙදී ඇති බැවින් එම කාලය තුලදී වැදගත් අත්සන් තැබීම, මුදල් තීරණ, රැකියාව සම්බන්ධ සාකච්ඡාවන් සහ නව ආරම්භයන් හැකිනම් කල් දමා ගැනීම වඩාත් සුදුසු වනවා. ඒ වගේම දහවල් 1:50 සිට සවස 3:35 දක්වා වන කාලය ඔබට තරමක් අභියෝගකාරී කාලයක් ලෙස හැඳින්විය යුතු වනවා. මෙම දිනේ ඔබට වඩාත් යහපත් කාලයන් ලෙස අලුයම 4:27 සිට 5:13 දක්වා වන කාලයත්, උදෑසන 11:50 සිට දහවල් 12:40 දක්වා වන කාලයත්, සවස 6:29 සිට 6:52 දක්වා වන කාලයත් හැඳින්විය හැකියි. සමස්තයක් ලෙස මෙම දිනේ ඔබගේ නිවසේ කටයුතු සහ රැකියාවේ කටයුතු අතර සමබරතාවය පවත්වා ගැනීම, කතා කිරීමට පෙර සිතා බැලීම, ලියවිලි හොඳින් පරීක්ෂා කිරීම සහ වැඩිහිටියන් සමග මෘදු ලෙස කටයුතු කිරීම ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙන දිනයක් වනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.